හෝමාගම කඩුවෙල ප්‍රධාන පාර අයිනෙම්ම ලස්සන දෙමහල් නිවසක් මිලදී ගන්න ඔයාලත් කැමතිද? හරි. ඉතින් ලක්ෂරී ශ්‍රී ලංකා හන්සේ අද අලුත්ම ගෙයක් පෙන්වන්න තමයි ඔන්න ඇවිල්ලා තියෙන්නේ. පචස් 6මාරක් තියෙනවා, වර්ගඩි 2300ක් තියෙනවා. කාමර 4ක් වගේම බාත්රූම්ස් 2ක් තියෙන ලස්සන නිවසක් තමයි ඔන්න හැමදාමත් වගේ මම ඔයගලන්ට පෙන්නන්නේ. ඉතින් එහා පැත්තෙන් ඔයගොල්ලෝ 697 ප්‍රධාන බස් මාර්ගය තමයි දකින්නේ. ඒ කියන්නේ කඩුවෙල ටවුන් එකට කිලෝමීටර්ස් 2ක දුරක් තියෙනවා වගේම අතුරුගිරිය ටවුන් එකට අපිට හරියටම කිලෝමීටර්ස් 5ක දුරක් තියෙනවා. ඉතින් නිවස පිටතින් බලද්දී ඔයගලන්ට ලස්සන ෆිනිෂ් රූෆ් එකක් එක්ක මේ වගේ ලුක් එකක් බලා ගන්න පුළුවන්. සුදු පැහැයෙන් තමයි අපිට නිවස කලර් වෙලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මේ පැත්තෙන් අපිට තාප්ප වලින් වට වෙලා තියෙනවා. ඒ වගේම මෙහෙන් තමයි අපිට නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් රෝලර් ගේට් එකක් වගේම එහා පැත්තෙන් අපිට විකට් ගේට් එකක් තියෙනවා. ෆ්ලෝ එක ගැන කතා කරොත් ඉන්ටර්ලොක් ගල් වලින් තමයි අපිට මේ ඒරියා එක කවර් කරලා තියෙන්නේ. ඉතින් නිවස ඉදිරිපසින් පේන ලුක් එක තමයි ඔන්න ඔයාලා දැන් මේ දකින්නේ. මෙතන අපිට එක වාහනයක් නවත්තන්න පුළුවන් ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ covered vehicle space එක තමයි ඔයාලා මේ දකින්නේ. ඒත් එක්ක මේ side එකෙන් තමයි අපිට front garden space එක ලබා දීලා තියෙන්නේ. ඉතින් parking එකත් එක්කම තියෙන මේ space එකෙන් ඔයගලන්ට නිවසේ backyard area එකටම යන්න පුළුවන් විදිහට access ලබා දීලා තමයි තියෙන්නේ. නිවසට එන්ටර් වෙන්න ප්‍රධාන දොරටුව අපිට මේ පැත්තෙන් තමයි තියෙන්නේ. ඉතින් treated mahogany වලින් තමයි අපිට main door එක finish වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් දැන් හොඳම වෙලාව නිවස ඇතුළට ගිහිල්ලා ඊටු විස්තරත් ඔයාලත් එක්ක බෙදා ගන්න. එන්න මගෙත් එක්ක. welcome. නිවස ඇතුළට ආවම ඔයගලන්ට පේනවා නිවසේ ලිවිං ඒරියා එකේ තමයි අපි ඉන්නේ. ඉතින් ගෙදර ගැන කතා කරොත් සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි අපිට නිවස කලර් වෙලා තියෙන්නේ. ඒ වගේම ෆ්ලෝ ටයිල් එක ගැන කතා කරොත් අපිට ලංකා ටයිල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි ෆ්ලෝ එක ඩිසයින් වෙලා තියෙන්නේ. අපිට මේ සයිඩ් එකෙන් එක ෆ්‍රෙන්ච් වින්ඩෝ එකක් ලබා දීලා තියෙනවා. ඉතින් ලිවිං ඒරියා එකේ ඔයගලන්ට සෝෆා එක ප්ලේස් කරන්න, විසිටර් කෙනෙක් ආවම කතා කරන්න, ඒ වෙනුවෙන් මේ ඉඩකඩ පාවිච්චි කරන්න පුළුවන්. ෆෑන් එකක් අපිට ෆික්ස් වෙලා තියෙනවා. ඉතින් ලිවිං එකත් එක්කම තියෙන මේ ස්පේස් එක තමයි අපිට නිවසේ ඩයිනින් ඒරියා එක විදිහට පාවිච්චි කරන්න ඩිසයින් වෙලා තියෙන්නේ. මේ පැත්තෙන් අපිට එක බෙඩ්රූම් එකක් තියෙනවා. ඉතින් ඊට කලින් මම ඔයාලව නිවසේ පෑන්ට්‍රි එකට එක්කගෙන යන්න. පෑන්ට්‍රි ගැන කතා කරොත් අපිට අපර් කබර්ඩ්ස් වගේම ලෝවර් කබර්ඩ්ස් treated mahogany වලින් තමයි නිමා වෙලා තියෙන්නේ. කළු පහෙන් ග්‍රැනයිට් টොප් එකක් තියෙනවා. අබාන්ස් බ්‍රෑන්ඩ් එකෙන් අපිට එක්සෝස්ට් එකක් වගේම 4 බර්නර් කුක් එකක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට ටැප් එක වගේම සින්ක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට එළියට යන්න පුළුවන් විදිහට මේ වගේ ඇක්සස් ඩෝර් එකක් තියෙනවා. මෙතනින් එළියට ගියාම අපිට covered wet kitchen එකක් තියෙනවා. ඉතින් මේ වගේ බැම්මක් තියෙනවා. එහා පැත්තෙන් අපිට ටැප් එකක් ප්ලේස් වෙලා තියෙනවා. washing machine එක ප්ලේස් කරගෙන තමයි මේ ඉඩකඩ ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේ සයිඩ් එකෙත් අපිට ස්පේස් එකක් තියෙනවා. ඉතින් මං කියවනේ කාමර 4ක් මේ ගෙදර තියෙනවා කියලා. අපි ඉන්න මේ ෆ්ලෝ එකේ අපිට එක බෙඩ්රූම් එකක් ලබා දීලා තියෙනවා. ඇත්තටම මාස්ටර් බෙඩ්රූම් එක විදිහට ඔයගලන්ට මේ කාමරේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඒකට හේතුව අපිට මේ කාමරේට ඇටච් බාත්රූම් එකකුත් ලබා දීලා තියෙන්නේ. ඉතින් අපිට කාමරේට තියෙන ඇටච් බාත්රූම් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. අලුත හැන් පුංචි ඩිසයින් එකක් එක්කම තමයි ටයිල් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඒ වගේම මොඩර්න් ෂවර් එකක් අපිට තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි අපිට සින්ක් එක සහ මේ වගේ මිරර් එක ප්ලේස් වෙලා තියෙන්නේ. ඔව්. එහෙමනම් පල්ලෙහා තට්ටුව මේ වෙනකොට මම පෙන්නලා ඉවරයි. උඩ තට්ටුවට යන්න තියෙන ස්ටෙයාකේස් එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. හරි. එහෙනම් මේ නිවසේ ෆස්ට් ෆ්ලෝර් එකේ තමයි මම ඉන්නේ. ඉතින් ෆස්ට් ෆ්ලෝර් එකට ආවම ඔයගලන්ට ලිවිං ඒරියා එක විදිහට ටීවී ලොබි එක විදිහට පාවිච්චි කරන්න මේ ඉඩකඩ යොදා ගන්න පුළුවන්. අපිට හොඳ සීලින් හයිට් එකක් තියෙනවා. ඒ වගේම අපිට මේ වගේ ෆිනිෂ්ඩ් රූෆ් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ලංකා ටයිල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට මේ ෆ්ලෝර් එකෙත් මේ විදිහට ටයිල් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ සයිඩ් එකෙනුත් අපිට තවත් බැල්කනි ඒරියා එකක් ලබා දීලා තියෙනවා. හරි. ඉතින් මේ ෆ්ලෝර් එකේ අපිට බෙඩ්රූම්ස් ඔක්කොම 3ක් තියෙනවා. පල්ලෙහා තට්ටුවේ එක කාමරයයි මේ කාමර පළවෙනි එක. ඒ කියන්නේ උඩ තට්ටුවේ තියෙන පළවෙනි කාමරේ අපිට ෆෑන් එකක් තියෙනවා. ඒ වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. මේ කාමරේනොත් අපිට එළියට යන්න පුළුවන් විදිහට තමයි බැල්කනි එකට ඇක්සස් ලබා දීලා තියෙන්නේ. එහෙමනම් මම දැන් සූදානම් වෙන්නේ ඔයගලම අනිත් බෙඩ්රූම් එකට එක්කගෙන යන්න. මේ තමයි උඩ තට්ටුවේ තියෙන සෙකන්ඩ් බෙඩ්රූම් එක. ඉතින් මේ බෙඩ්රූම් එකනොත් අපිට බැල්කනි එකට යන්න පුළුවන් විදිහට ඇක්සස් වින්ඩෝස් එහෙම නැත්නම් මේ වගේ ෆ්‍රෙන්ච් වින්ඩෝස් කිහිපයක්ම ලබා දීලා තියෙනවා. ෆෑන් එකක් වගේම අපිට AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් මේ බෙඩ්රූම් එකකට ලබා දීලා තියෙනවා. ඉතින් මේ ෆ්ලෝ එකේ අපිට පාවිච්චි කරන්න තියෙන කොමන් බාත්රූම් එක තමයි මේ තියෙන්නේ. බාත්රූම් එක ගැන කතා කරොත් ඩිසයින් ටයිල් එකකින් තමයි අපිට බාත්රූම් එක නිමා වෙලා තියෙන්නේ. රොසල් බ්‍රෑන්ඩ් එකෙන් තමයි අපිට බාත්රූම් ෆිටින්ග්ස් හැම දෙයක්ම ලබා දීලා තියෙන්නේ. හරි. කාමර පෙන්නවා, බාත්රූම්ස් පෙන්නවා. දැන් තියෙන තවත් එකම එක බෙඩ්රූම් එකක් පෙන්වන්න විතරයි.
ඒ කියන්නේ නිවසේ තියෙන 4 වෙනි කාමරේ. එහෙමත් නැත්නම් අවසාන කාමරේ තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ කාමරේනොත් අපිට බැල්කනි එකට එන්ටර් වෙන්න පුළුවන්. ෆෑන් එකක් වගේම AC වෙනුවෙන් ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. නිවසේ මේන් බැල්කනි එක තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඉතින් මං කියවනේ හෝමගම කඩුවෙල ප්‍රධාන පාර අයිනෙම තමයි මේ නිවස තියෙන්නේ කියලා. ඉතින් ඔන්න ප්‍රධාන මාර්ගය තමයි ඔයාලා දැන් මේ දකින්නේ. හරියටම කිව්වොත් 697 බස් පාර තමයි ඔයාලා දැන් මේ දකින්නේ. ඒ කියන්නේ මෙතන ඉඳන් කඩුවෙලට හරියටම කිලෝමීටර්ස් 2ක දුරක් තියෙනවා. අතුරුගිරි ටවුන් එකට කිලෝමීටර්ස් 5ක දුරක් තියෙනවා. ඉතින් මෙතන තියෙනවා පර්චස් 6.5ක්. ඒ වගේම වර්ගඩි 2300ක් තියෙනවා. කාමර 4ක් වගේම බාත්රූම්ස් 2ක් තියෙන මේ නිවසේ ප්‍රයිස් එක ලක්ෂ 350ක් වෙනවා. ඉතින් ඔයාලත් කැමති නම් මේ වගේ ලස්සන ගයක් මිලදී ගන්න ඔයාලට පුළුවන් පල්ලේ තියෙන contact numbers හරහා ලක්ෂණ ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ නිවස බලන්න ඇවිල්ලා මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙනම් තවත් වීඩියෝ එකක් කරගෙන හන්ස ඉක්මනට මාලව හම්බෙන්න එන්න. එතකන් අපේ ලක්ෂණ ශ්‍රී ලංකා YouTube channel එක වගේම අපේ ක්‍රිස්ටියානි හන්සිලස් YouTube channel එක subscribe කරන්න කියලා තාදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙ හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.